Hello guys. ඔන්න ඉතින් අපි ආවා food challenge එකකට ආපහු සැරයක්. මේ පාර නම් noodles food challenge එකක්. මේ කොත්තු මීයකින් මේක 9 මිලිස් කොත්තු මීයක්. මේක මාරම සෑයි. මේක ඉක්මනට කාලේ ඉරන්නේ කවුද කියලා බලමු අපි දෙන්නගේ. මතකනේ මෙයා එයත් එක්ක food challenge එක කරමු එහෙනම් අපි යමු. කොහොමද ඉතින් මේ කන්න තින්නේ මම කන්න දෙන්නේ ඒකත් challenge එකක් මං කන්නේ එහෙනම් ඉතින් 1 2 3 නේ මම ඒක පොඩක් කුරු නෑ වගේ සීන් එකක් තියෙන දෙන්න ඉස්සර වගේ නෑ සරයි මොනවා වෙනද මදම එච්චර කරයිද ගොඩ කාලින්ද කවුද කන්නේ මම එහෙනම් මම කන්නේ සර නැද්ද හරි ඉක්මනට ඉවර වෙනවා මන්ද ඔව් සරට උඩ ඉන්න තව ටිකක් කැතයි කන විදිහ බිත්තරෙකෙත් තියෙන සැර එකක් වෙන්න දැන් එහෙමත් කන්න පුළුවන් කැලක් බෑ එන්න ජුඩි ඉතින් ඒක තමයි මම කන්නේ හරි නේද කැරට් තියෙන බෑද අම්මා පෙන්න බබා කාලි ඉවරයි බබා දිනුම් මම දිනුම් මගේ කෑලි තියෙනවා මගේ කෑලි තියෙනවා මෙයා ගන්න මුකුත් නැහැ එයා දිනවා මම දිනුම් පොඩ ඇවිල්ලා ඔන්න නැතිනම් මෙයා මමයි දිනුම් මමයි මට දෙන්න තෑග්ගක්
දැන් මම යාට තෑග්ගක් දෙනවා. මොකද්ද තෑග්ග? මම යාට තෑග්ගක් ගත්තා. මම ඊළඟ දෙයක් දෙනවද? හා. හරි ඔයා කැමතියක් දෙන්නනේ. ඊළඟ දේවල් දැන් ගෙන ගන්න. දැන්ට මම තාම සරයි. උතෝල් දැවිලා. මට සැරකයවත් හිමිස වෙනවා. අනිත් මෙයා තින්න චැලෙන්ජ් එකේ. තව පුරු චැලෙන්ජ් එකක් කියන්නම් ඉස්සරහට. මෙයාගේ මං ගිෆ්ට් එක අරන් එන්න. බයි. අරගෙන. ඔන්න එහෙනම් ඉතින් මෙයා දින්න මම යාට පොඩි කෑකක් දෙනවා. ඒක කාලා සැරත් ඇතිනේ. එහෙනම් මම ඩ්‍රින්ක් එකක් දෙනවා. තවත් කූල් වෙලා යන්න. බිජුම් එකෙන් බබල් ටී එකක් ගෙනාවා. ඒක මම දෙනවා. මේක බ්ලූබෙරි බබල් ටී එකක්. මේ ඒක බබල් බෝබා තියෙන. බෝබා එක නෙමෙයි. බබල් මේ ඒවත් තියෙනවා. මොනවා මන්ද තියෙනවා. අන්න ඉතින් ඕක ගිෆ්ට් එක. Thank you. ඕමද බෝන් ස්ටෝරි එක ඕනේ. Thank you. මේ ඒක මේ බ්ලූබෙරි තියෙන්නේ ලොකෝ. මේක ඇතුලේ බ්ලූබෙරි තියෙන. කෑලි බ්ලූබෙරි තියෙන ජෙලි වගේ කෑලි වගේ තියෙනවා. ඒක තමයි ආගේ ගිෆ්ට් එක. එහෙනම් ඉතින් අපි යනවා තව ෆුඩ් චැලෙන්ජ් එකකින් හම්බෙමු. බයි. Bye.